හයි ළමයි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද මේ වීඩියෝ එකේ කියලා දෙන්න ඔයාලට ස්විම් වීඩියෝ එකක් නෙමෙයි. මොහොන් පාඩමක් නෙමෙයි අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේක වැදගත් නැති කෙනෙක්ට පුළුවන් මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න. අද මං ඔයාලට කියන්නේ මං කොහොමද මහන්න ඉගෙන ගත්තේ කියන එක. ගොඩක් අය අහනවා ඔයා කෝස් කරනවද? ඒ වගේ දේවල් අහනවා. කොහොමද ඔයා මහන්න ඉගෙන ගත්තේ? ඒ වගේ දේවල් මගෙන් ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරයක් තමයි අද මේ අරගෙන ඉඳලා තියෙනවා කියලා ළමයි ඇත්තම කියනවා නම් ලොකු දෙයක් මෙතන නෑ. මම මගේ වීඩියෝස් වල ඔයාලට කියලා දෙනවා මේක ගැඹුරින් හිතන්න එපා. මේක අමාරුයි කියලා හිතන්න එපා. ගොඩ දෙනෙක් මහන්න දන්නවනට ඇඳුමක් කපා ගන්න තමයි ගොඩක් අයට අපහසු වෙන්නේ. ඉතින් ඔයාලා මේ දේ ඒ කියන්නේ හෝම් ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක් ඔයාලා දන්නවා. අපි මේ දේ ආසාවෙන් කළොත් අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ගාව තියෙන්න ඕනේ මේකට තියෙන ආසාව විතරයි. ඉතින් මුලින් ඉඳලම මහන්න ඉගෙන ගන්න මගේ channel එකේ ඔයාලට වීඩියෝස් අරගෙන යන්න තියෙනවා. ඉතින් මම කියන්නේ මගේම වීඩියෝස් බලන්න කියලා. ඔයාලට YouTube channel එකක් ගත්තොත් YouTube channel ගණනාවක් තියෙනවා. ඔයාලට මහන්න ඉගෙන ගන්න පුළුවන් වීඩියෝස් කරලා තියෙන YouTube channel තියෙනවා. ඉතින් මම කොහොමද මහන්න ඉගෙන ගත්තේ කිව්වොත් මට පොඩි කාලේ ඉඳලා මහන්න පුළුවන්. මම කියන්නේ මේ විදිහට මට ඇඳුම් මහන්න බෑ පොඩි කාලේ ඉඳලා. මට මැෂින් එකේ භාවිතය පුළුවන් පොඩි කාලේ ඉඳලා. සාමාන්‍යයෙන් මොන්ඩිසෝරි වයසෙන් තමයි මම මුලින්ම මැෂින් එකක් පැහැදුවේ. ඒකත් ඔය ඉස්සර අපේ ගෙවල් වල තියෙනවනේ අර කකුලෙන් පාගන සිංගම් මැෂින් එක. ඉතින් මේ මැෂින් එක තමයි මට මගේ ආච්චි තමයි මහන්නේ කියලා දෙන්නේ. ඉතින් මම මුලින්ම මැහුවේ බෝනික්කන්ට ඇඳුම් මැහුවේ. අතේ ඉන්දි කට්ටෙනුත් මහලා තියෙනවා මැෂින් එකනුත් මහලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මැෂින් එක පුරුදු වෙලා තිබුණේ. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්නකොට මට මේක මගේ පවුලෙන් ආවා කියන්නත් පුළුවන්. මොකද මගේ අම්මටත් මහන්න පුළුවන් ආච්චිටත් මහන්න පුළුවන්. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා මැහුම්. ඉතින් ඒ මැහුම් ජීවිතෙත් එක්ක තමයි මම පොඩි කාලේ ඉඳලා හැදුනේ. ඉතින් මට මහන්න ඇත්තටම මට ආසාවක් එනවා. මට මගේම ඇඳුම් මහගන්න ආසාවක් එනවා. ඉතින් ඒකෙන්නේ ඕ ලෙවල් කරලා ඉවරනාට පස්සේ. ඉතින් ඕ ලෙවල් කරලා ඉවරලා අපි හරි වයස ආවට පස්සේ ජොබ් එකකට යනවා. ඉතින් මම මුලින්ම ජොබ් එකකට ගියත් ගාමන්ට් ෆැක්ටරි එකකට. ඉතින් එතනදී මම මැෂින් එක පුරුදු වෙනවා. මහන්න මම මැෂින් එක පුරුදු වෙනවා. ජුකි මැෂින් එක පුරුදු වෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මේ ෆැක්ටරි එකට යන්න හේතුවත් මම මහන්න ආසාව තිබුණා. ගෙදර ඒ වගේ මැෂින් තිබුණේ නැහැ. ඉතින් මහන්න ආසාව හින්දා තමයි මම මේ ෆැක්ටරි එකකට යන්නේ. ඉතින් ඒ ෆැක්ටරි එකේ බොස් ඉන්ටර්විව් එකේදී මගෙන් අහනවා ඔයා මොකද්ද මේ ජොබ් එක කරන්න අරමුණ කියලා. කියන හැමෝටම අරමුණ තියෙන සමහරක් අයට තියෙනවා ගෙවල් හදන්න, ෆෝන් ගන්න, ඒ විදිහට අරමුණ තියෙනවානේ. ඉතින් මට එහෙම අරමුණක් නෙවෙයි තිබුණේ. මට තිබ්බේ මහන්න ඉගෙන ගන්න තිබුණ ආසාව සහ මැෂින් එක ඉගෙන ගන්න තිබ්බ ආසාව මට තිබුණේ. ඉතින් මං කිව්වා මම මහන්න ආසයි. ඒ නිසා තමයි මම මේ ජොබ් එක තෝරගත්තේ කියලා. ඇත්තටම මහන්න ආසයි හින්දා තමයි මම මේ ජොබ් එක තෝරගත්තේ. ඉතින් ඒ විදිහට මම ඉස්සෙල්ලාම ඇතුළත් වුණේ MS Intimate Uniqlo පානදුර ආයතනයට. ඉතින් කියන්න ඕනේ ඒ ආයතනයේදී මහන්න දන්නේ නැති අපිට කියන්නේ මම මහන්න දන්නවා මැෂින් එක දැනගෙන ඉන්නේ නැහැ චුකි මැෂින් එක මුලින් ඉඳලාම අපිට ට්‍රේනින් එකක් දුන්නා. ඉතින් මැෂින් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ ඔන් කරන්නේ කොහොමද නූල දාගන්නේ කොහොමද මේ හැම දෙයක්ම අපිට මුලින් ඉඳලාම කියලා දුන්නා. ඉතින් ඔන්න මම ওই ෆැක්ටරි එකේදී ඉගෙන ගන්නවා මහන්නේ කොහොමද කියලා. මැෂින් එක භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ගේජ් එකකට මහන්නේ කොහොමද කියන එක මම ඒ ෆැක්ටරි එකේදී ඉගෙන ගන්නවා. ඉතින් ওই විදිහට ඉගෙනගෙන ඉඳද්දී මම දකිනවා එක්තරා YouTube නාලිකාවක් කරනවා එක්කෙනෙක්. ඉතින් එයා ලස්සනට ඇඳුම් මහනවා. ඉතින් මම ඔක දකිනවා දැන් මටත් ආසයි මේ වගේ YouTube නාලිකාවක් කරන්න ආසයි. ඒ වගේ මහන්න ඉගෙන ගන්න ආසයි. ඔන්න ඉතින් මම ඊට පස්සේ රෙදි ගෙනල්ලා මම මටම කියලා ඇඳුම් මහන්න පටන් ගත්තා. මුලින්ම ඇඳුම කපලා මට මතකයි ඒ රෙද්ද සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මහපු එක හරියන්නේ නැහැ. මහ ගන්න බැරි වුණා. ඉතින් එතනින් මම නැවතුන්නේ නැහැ. මට සැලරි හම්බ වෙන පාරක් ගානේ මම රෙදි ගේනවා. මම රෙදි ගෙනල්ලා YouTube එකේ වීඩියෝස් බලලා මම මටම ඇඳුම් කපා ගන්නවා. මම මගේ අම්මගෙන්වත් තාච්චිගෙන්වත් අහන්නේ නැහැ කොහොමද කපන්නේ කියලා. මම තනිකරම ඉගෙන ගන්නේ YouTube එකේ.
ඉතින් ඔයාලට දැන් ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නැති අපි කෝස් එකක් කරන්න ඕනද කියලා. නැහැ. කෝස් එකක් කරන්න ඕන නෙමෙයි YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා ඔයාලට මහන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වීඩියෝස් බලලා කොහොම හරි ඉතින් ඔන්න මම මටම කියලා ඇඳුම් අහගන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඇඳුම් අහලා ඇඳගෙන යනකොට වැඩපළේ අය අහනවා මේ අනේ ඔය ඇඳුම් ලස්සනයිනේ කවුද මහලා දෙන්නේ එහෙම කියලා. අන්කොමන් ඩිසයින් සාගාවක් නැහැ. අන්කොමන් ඩිසයින් තමයි තියෙන්නේ මං ගාව. ඉතින් මම්මනේ නිර්මාණය කරන්නේ ඒ විදිහට. ඉතින් ওই විදිහට ජොබ් එකක් කරගෙන මහගෙන යන ගාම මම පැටර්න් මේකින් පටන් ගන්නවා. ඉතින් පැටර්න් මේකින් පටන් ගන්නෙත් මම මේ YouTube හරහා ඉගෙනගත්ත දැනුම. YouTube හරහා සහ මගේ අම්මගෙන් ඉගෙනගත්ත දැනුමෙන් තමයි මම පැටර්න් මේකින් කරන්න පටන් ගන්නේ. මට පැටර්න් මේකින් වල ලොකු ආසාවක් ඇති වෙනවා. ඉතින් මුල් කාලේ පුංචි වැරදි වෙලා තියෙනවා. ඉතින් ඒ වැරදිත් හදාගෙන දැන් අවුරුදු 4ක් වෙනවා පැටර්න් මේකින් මම කරනවා. ඉතින් දැන් ඔයාලා දෙන ඕනම ඩිසයින් එකකට පැටර්න් එක මට හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා ගවුමක ඩිසයින් එකක් මට පෙන්නනවා. ඒ ඩිසයින් එක මම ඒ වෙලෙම මේකේ බ්ලොක් එක මෙහෙමයි කියලා මගේ හිතේ ඇඳෙනවා. ඉතින් මේ විදිහට ඕනම ඩිසයින් එකක් දැන් මට කට් කරලා මහන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට ආවේ කොහෙත්ම කෝසස් කරලා නෙමෙයි. මම ඒකයි කියන්නේ ඔයාලට කාගාවටවත් සල්ලි වියදම් කරගෙන කෝස් කරන්න යන්න ඕනේ නැහැ. මේ YouTube එක ඇති හොඳටම ඔයාලට මහන්න ඉගෙන ගන්න. මම ඉගෙන ගත්තත් මේ YouTube එකෙන්. මොකද මුල් කාලෙදී අම්මා ආච්චි මහනවා. ඒව දකිනවා. ඒ වුණාට පැටර්න් එක කපන්නේ කොහොමද? මේකට මෙෂර්මන්ට් ගන්නෙ කොහොමද? ඒ හැම දෙයක්ම ළමයි මං ඉගෙන ගත්තේ YouTube එකෙන්. ඉතින් මං හිතනවා මෙහෙම වලට ආසාවෙන් ඉන්න තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයා ආසයි නම් පොතක් අරගන්න. අවශ්‍ය කරන කරුණු ටික YouTube එක හරහාම ඔයාලට හොයාගන්න පුළුවන්. එහෙනම් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගෙන් තව දැනගන්න ඕන කරන දේවල් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට පහලින්. ඔයාලට මං කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට මැෂින් එකට නූල් දාන්නේ කොහොමද? මැෂින් එක හුරු වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මම ඉගෙන ගත්ත විදිහටම ඔයාලට මම වීඩියෝස් අරගෙන එනවා මගේ නාලිකාවේ ඉදිරියට. ඉතින් ඒ වගේම ඔයාලට ආධුනික නොවන මැහැම් වලට මැහැම් ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න අයට මැහැම් වීඩියෝස් මම මේ නාලිකාවට එකතු කරනවා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ මැහැම් වීඩියෝස් වල වෙන්න ඕනි වෙනස්කම් මොනවද කියලා මට මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම දන්නවා මේ වීඩියෝ එකේ මේ විදිහට වෙනස්කම් වෙන්න ඕනි කියලා. එතකොට මට පුළුවන් ඒ අදාළ වෙනස්කම් කරගෙන වීඩියෝ එක කරන්න. ඉතින් සමහරක් අය කමෙන්ට් කරලා තිබ්බා ආධුනික කෙනෙක්ට මගේ වීඩියෝස් ස්පීඩ් වැඩි කියලා. ඉතින් එතකොට මම දන්නවා හරි. මේක මම කරන්න ඕනේ තව ටිකක් හොඳට පැහැදිලි කරලා හිමීට මගේ වීඩියෝ එක ඉදිරියට ගෙනියන්න ඕනේ. මොකද ආධුනික කෙනෙක්ට උනත් මහන්න තියෙන පුංචිම තැන ඉඳලා පෙන්වන්න ඕනි කියන දේ මට එහෙම කමෙන්ට් එකක් දැම්මහම මට තේරෙනවා. ඉතින් ගොඩක් අය කියනවා ගම් ලස්සනයි මහණේව ලස්සනයි. ඒ විදිහට හොඳ කමෙන්ට් ගොඩක්ම එන්නේ. ඉතින් ඒ වගේම අර වගේ ධෛර්යමත් කමෙන්ට් එනකොටත් අපිට ආස හිතෙනවා YouTube නාලිකාව දිගටම කරන්න. ඉතින් ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් වලට ලයික් කරන, ෂෙයා කරන, කමෙන්ට් කරන ප්‍රමාණයට මට ආස හිතෙනවා මේක දිගටම කරගෙන යන්න. මොකද ඔයාලා මගෙන් දෙයක් ගන්නව නම්නේ මට මේ දේ කරන්න පුළුවන්. මගේ ඉදිරි පැවැත්ම තියෙන්නේ ඔයාලත් එක්ක. ඔයාලා හරියට මගේ වීඩියෝස් බලලා ඔයාලට හරියන විදියට වීඩියෝස් දෙන්න තමයි මගේ එකම ආරම්භය. එහෙනම් ළමයි පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා හැමෝටම මුල ඉඳලා ඉගෙන ගන්න අයටත් මැහුම් ගැන දන්න අයටත් මම ඉදිරියේදී වීඩියෝස් අරගෙන එනවා. මගේ channel එකත් එක්ක subscribe වෙලා ඉන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපුවම notification එක ගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඇඟලුම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගෙන් පැටර්න් බෝඩ් මිලදී ගන්න. මොකද මගේ මේන් ජොබ් එක තමයි පැටර්න් බෝඩ් සෙල් කරන එක. ඉතින් මේ තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් එවලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් හැමෝටම බයි සුබ දවසක් හැමෝම සතුටින් ඉන්න.